මිනිස්සු නොසිතන තරම් බර විශාල කළුගල් කුට්ටි භාවිතයෙන් සාගරය මත තැනු නගරයක් ගැන ඔබ අසා තිබෙනවාද? ඒ නගරය පාළුයි, ඒක නිහඬයි. ඒත් ඒ ගල් කුට්ටි අතරේ වසර සිය ගණනක් පැරණි භයංකර රහස් තවමත් සැඟවී තිබෙනවා. සමහරු මේක හඳුන්වන්නේ පැසිෆික් සාගරයේ ඇට්ලැන්ටිස් කියලා. තවත් සමහරු කියන්නේ මේක යක්ෂ බලවේග යොදාගෙන තනපු මලවුන්ගේ නගරයක් කියලා. අද අපි යන්නේ නන්මඩුල් නගරයේ අභිරහස සොයාගෙන. මේ කතා කරන්නේ ඉතිහාසය නෙවෙයි. මේ කතා කරන්නේ විද්‍යාවට අභියෝගයක් වුණු දෙයක්. එහෙනම් ඒ බිහිසුණු ගමන ආරම්භමු. නන්මඩුල් කියලා කියන්නේ මයික්‍රොනීසියාවේ පොන්පේ දූපත අසල පිහිටි පාලම් සහ ඇලමාර්ගවලින් සම්බන්ධ වූ මිනිසා විසින්ම තැනූ දූපත් 92කින් සමන්විත පුරාණ අගනුවරක්. මේ නගරය ක්‍රිස්තු වර්ෂ 1200 දී පමණ කාලයේදී සෞඩිලියර් රාජවංශය විසින් තැනූ බවට විශ්වාස කරනවා. මේ නගරය තනලා තියෙන්නේ බෙසෝල්ට් නම් වූ අතිශය දැඩි කළුගල් වර්ගයකින්. මෙහි ඇති සමහරක් ගල් කුට්ටිවල බර ටොන් 50 සිට 90 දක්වා වෙනවා. ප්‍රශ්නේ වෙන්නේ පොන්පේ දූපතේ මිනිස්සු මේවා මෙතනට ගෙනාවේ කොහොමද කියන එක. ඒ කාලේ තිබුණා කියලා විශ්වාස කරන අත්‍යවශ්‍ය තාක්ෂණයක්වත් ප්‍රමාණවත් ශ්‍රමයක්වත් ඔවුන්ට මෙවැනි දැවැන්ත බරක් එසවීමට හරි කිලෝමීටර් ගණනක් මුහුද දිගේ ගෙනීමට තිබුණේ නැහැ. පුරාවිද්‍යාන්තයන්ට පවා මේක ප්‍රශ්නයක්. මොකද ඔවුන්ට අනුව නම් මේක යන්ත්‍රාදයරෙන් හරි නූතන තාක්ෂණය නැතුව මේ විදිහට කරන්නට බෑ. ඉතිහාසඥයන් ප්‍රශ්න කරනවා නන්මඩුල් නගරය තැනුවේ කවුද කියලා. නන්මඩුල් ගැන ප්‍රදේශවාසීන් අතර පැතිරී ඇති ජනප්‍රවාද අපිට තවත් භීතියක් එක් කරනවා. ඔවුන් විශ්වාස කරනවා මේ දැවැන්ත ගල් ගෙනාවේ මායා බලයෙන් කියලා. එක් කතාවකට අනුව සෞඩලියා රාජවංශයේ නිර්මාතෘවරුන් වෙච්ච ඔලිසිපා සහ ඔලිසෝපා නම් වෙච්ච සහෝදරයන් දෙදෙනාට දෙවියන්ගෙන් ලැබුණු බලයක් තිබිලා තියෙනවා. ඒ බලය නිසා හුදු සිතුවිල්ලකින් මේ බර දැවැන්ත ගල් කුට්ටි සාගරය මත පා කරලා ගෙනවිත් මේ දූපත් හැදුවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම මෙම ශිෂ්ටාචාරයත් නිර්මාණය කරන්නට ඇත්තේ ඊජිප්තු ශිෂ්ටාචාරය නිර්මාණය කරපු පිටසක්වල ජීවීන් කොට්ටාශයම වෙන්නට ඇතැයි ලෝකයේ ඇතමුන් විශ්වාස කරනවා. තවත් භයංකාර කතාවක් තියෙනවා. නන්මඩුල් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල් වෙන්න බැරි මලවුන්ගේ ආත්මයන් සැරිසරන තහනම් නගරයක් කියලා. අදටත් ප්‍රදේශවාසීන් පවා හිරු බැස ගියාට පස්සේ මේ නගරේ නටබුන් වෙත නම් යන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරනවා රාත්‍රී කාලයේදී මේ දූපතේ යක්ෂ බලවේග සැරිසරනවා කියලා. අපිරහස් විදිහට දැනෙනු මේ කියන අපූර්ව දූපත් සංකීර්ණය අපිරහසක් විදිහට එක රැයකින් ලෝකයෙන්ම අතරුදහන් වෙනවා. නන්මඩුල් ශිෂ්ටාචාරය බිඳවැටීම ගැන ඉතිහාසඥයන් අදහස් දක්වලා තියෙන්නේ නම් වෙනම විදිහකට. එයාලා කියනවා මේ දූපත බිඳවැටුනේ අනිවාර්යෙන් සත්රු ආක්‍රමණයක් නිසා හරි ස්වාභාවික විපතක් නිසා හරි කියලා. හැබැයි ඒක ඔප්පු කරන්න ඔවුන්ට කිසිම සාක්ෂියක් නම් අද වෙනකම් නැහැ. නන්මඩුල් දූපතේ විනාශය ගැන ජනප්‍රවාදවල කියවෙන්නේ වෙනම කතාවක්. ඒ කතාවේ කියවෙනවා සෞඩෙලියාර් පරම්පරාව ඒ රාජවංශිකයන් සාගර ජීවීන් කොටසකට පුද පූජා පැවැත්තුවා කියලා.
හැබැයි එක් රජ කෙනෙක්ට මෙන්න මේ පුද පූජාවක් වැරදීම නිසා මේ සමස්ත රාජධානියම ජලයේ ගිලී ගියා කියලා ජනප්‍රවාදවල කියවෙනවා. මෙහි සඳහන් වන සාගර ජීවීන් කියලා කියන්නේ පිටසක්වල ජීවීන් විශේෂයක් කියලා ලෝකේ ඇතමුන් විශ්වාස කරනවා. එහෙනම් මේ කතාවෙන් කියවෙන්නේ සාගරයේ ජීවත් වෙන පිටසක්වල ජීවීන් කොටසක් ගැනද. නන්මඩොල් නගරය අදටත් අපිට ප්‍රශ්න ගොඩක් ඉදිරි කරලා තියෙනවා. මේ දැවැන්ත නගරය තැනුවේ මී පිට මිනිස්සුද? එහෙමත් නැතිනම් සිතාගන්නට බැරි පිටසක්වල ජීවීන්ද කියන එකයි. මේ අපිරහස් නගරයේ සත්‍ය දන්නේ තවමත් සාගරයම පමණයි. ඔබ හිතන්නේ නන්මඩොල් නගරය පිටුපස තිබෙන්නේ කුමනාකාරයේ අපිරහසක් කියලාද? මේක පිටසක්වල බලවේගයකින් තැනුව දෙයක්ද? එහෙම නැතිනම් මේක පරණ තාක්ෂණයක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් අද්භූත කතා දැනගන්න නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ලබන සතියේ තවත් අභිරහසක් සමග හම්බෙමු.